වංශාවලිය 91 වන පරිච්ඡේදයේ 14 වෙනි පදය. ඔහු මා කෙරෙහි ඇලුම් වූ බැවින් ඔහු මුදා හරින්නෙමි. මාගේ නාමය දැන සිටි බැවින් ඔහු උසස් කරන්නෙමි. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා කුමක්ද? මා කෙරෙහි ඇලුම් වී සිටින මනුෂ්‍යයා මුදා ගන්න උන්වහන්සේ බලවන්තයි. ආමෙන්. හලෙලූයා. ඔව් දෙවියන් වහන්සේ කෙරෙහි ඇලුම් වී සිටින්නෙහි නම් උන්වහන්සේ අපේ ජීවිතයේ පැමිණෙනා වූ සියලු බාධා පීඩා කරදර රෝග සාතන් ගෙනෙන්නා වූ සියලු දේ තුලින් උන්වහන්සේ අපව මුදවන්නට බලවන්තයි. ආමෙන්. හලෙලූයා. මක්නිසාද අපි ඇලුම් වී සිටින්නේ දෙවියන් වහන්සේටයි. ආමෙන්. ඇලුම්කම කියන වචනය තුළ බොහෝ දේ ගැබ්වී තිබෙනවා. ඇලුම්කම කියන වචනය තුළ ගැබ්වී තිබෙන දේ බැලුවොතින් අපි නිතර සොයන දේ, අපේ ආශාව, පිපාසය, කැමැත්ත නිතරම අපි ළඟ තියාගන්න, එහෙම නැත්නම් නිතරම අපේ හිත හොයන දේ තමයි ඇලුම්කම ඔබ දක්වන්නේ. එසේනම් අපි ඇලුම්කම දක්වන්නේ ගොඩාක් වෙලාවට මේ ලෝකේ මනුෂ්‍යයන් මොන වගේ දේවල් වලටද ඇලුම්කම දක්වන්නේ? සාතන්ගේ ක්‍රියාවන් වලට. ඔව්. සාතන්ගේ යක්ෂයාගේ පාපකාරී දේවල් වලට ඇලුම්කම දක්වන්න එවිට සාතන්ට ලං වෙනවා, වැඩි වෙනවා. හැබැයි අපි දෙවියන් වහන්සේට ඇලුම්කම දක්වන්න, උන්වහන්සේට පිපාසාවන්න, අපි උන්වහන්සේට ඇලුම් වෙන්න උන්වහන්සේට පුළුවන්කම තියෙනවා අපිට පැමිණෙනා වූ සියලුම දේ තුලින් උන්වහන්සේට මුදවන්න. මක්නිසාද අපි ඇලුම් වී සිටින්නේ? එහෙම නැත්නම් අපි ආශාවන්නේ, නිතර අපි සොයන්නේ දෙවියන් වහන්සේ නිසා. ආමෙන්. එසේනම් අපේ ජීවිතයේ ඇලුම්කම, එහෙම නැත්නම් තද ආශාව, නිතර සෙවීම, නිතරම අපේ සිතුවිලි තුල සිටින්නේ දෙවියන් වහන්සේ නම් උන්වහන්සේ කෙරෙහි අපි ඇලුම්කම දක්වන්නේ නම් උන්වහන්සේ අපව ගලවන්නට උන්වහන්සේ බලවන්තයි. ආමෙන්. හලෙලූයා. ඒකෙන් අදහස් කරන්නේ අපේ ජීවිතයේ එදිනෙදා දේවල් ඈඩ් කරන්න කියන එක නෙවෙයි. හැබැයි පාපකාරී ජීවිතය තුළදී නැත්නම් පාපයට යොමු වෙන්න ඕ යම් ඇලුම්කමක් තිබෙනවා නම් ඒ ඇලුම්කම ගසා දමන්නට අද දවසේ ඔබට හැකියාව තිබෙනවා. නිසාත දෙවියන් වහන්සේ බලවන්තයි. ආමෙන්. ඉතින් යක්ෂයාට ඕන අපිව යක්ෂයාගේ රැහැනට අසු කරගෙන ඒ යක්ෂයාගේ දේවල් වලට ඇලුම්කම දක්වන්න. එහෙම නැත්නම් තද ආශාව, කැමැත්ත, පිපාසය දක්වන්න. ඒ වෙන්නේ දේවල් වලට අපි ආශා වෙන්න සාතන් ඔබට ලංවීම වැඩි වෙනවා. හැබැයි අපි දෙවියන් වහන්සේට ඇලුම්කම ආශාව දක්වන්න උන්වහන්සේ අපිට ලන්වීම වැඩි වෙනවා. ඒ නිසා ඔබ මතක තියාගන්න, ඔබ දෙවියන් වහන්සේට ඇලුම් වෙන්න. යක්ෂයාගේ එහෙම නැත්නම් පාපකාරී දේවල් තුලින් ඔබ මිදෙන්න ස්වාමින් වහන්සේ ඔබේ ජීවිතේ බලවත් දේ කරන්ට යනවා. ආමෙන්. හලෙලූයා. දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන